එයාට කියන්න මලයා. දවසේ දා බුරහස්පතින්දානේ. එදා මම පන්සලට ගිහිල්ලා එන ගම. ආවාර පන්සල පාරේ තියෙන්නේ පැවගාවි මතුවෙන පාර. ඒ පටු පාරේ ඕම ආවා. ආරියටම අර උකුම්මාව මැරුණු දැන වැටකෑ ගාලා ගාවේ. උතනින් පාර දිගේ මං ඕම එනවා. ගොම්මන් වෙලායි. කොහොම එද්දින් මලයා මට එක පාටම සත්‍යයක් ඇහෙනවා. කාලා කවුදෝ මට කතා කරනවා වගේ. මම එක පාරම හැරුණා. මහගොනා. බම්බුව කවුරුත් නැහැ බං. මම ඕම ආයේ පාරක් පාර දිගේ යන්න ගියා. කොහොම යද්දින් මට ආයේ එනවා සත්‍යයක් මට. ගාලා. බැලුවා පාර දෙකට. කවුරුත් නැහැ ගියේ බංකෝ. එතකොට අයියා උඩ බැලුවේ නැද්ද? උඹ හිතුවේ දෙයියෝ උඩ ඉඳන් මට කෝලිත්තම් කරනවා කියලා දෙස්ස් කියලා දෙන්න තු ඉඳපන්කෝ අහගෙන කතාව. අයියා කියන්නකො මං අහගෙන ඉන්න. ඕ මං ආයත් යන්න ගත්තා. යන්න අඩියම් කියන්න හම්බුන්නේ එකයි දෙකයි. එක පාරම අය හෙන්න ගත්තා ස්කාල. මේ මගේ ඉස්සරහින් ඔන්න එක පාටම පතන අයෙක් ඉන්නවා මායිසන. කොහෙද දුවන්නේ මේ වරෙන්? අයියා කියමු දැන් නායක ඉන්නවා කියලා. අද කතාවක් නෙමෙයි බුරු කීවේ ගිය බුරහස්පතින්දා වෙච්ච එකක් නුඹට කිය කියා හිටියේ.